මම්ස්ටර් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද vlog එකෙන් මම අරගෙන ආවේ අපි ගිය තවත් ලස්සන tour එකක් ගැන. ඒ තමයි ආතස් පාස් වල තියෙන ලස්සන දිය ඇල්ලක් ගැනයි, පෝටර් ස්කී ෆීල්ඩ් ගිහිල්ලා අපි කරපු දේවල් ගැනයි තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ මම පෙන්නන්නම් කොච්චර ලස්සනද මේ තැන් දෙක කියලා. මේ දවස්වල අපිට වින්ටර් එක හින්දා ඉර පායන ටිකක් පරක්කු වෙලා. ඒක හින්දා අපි උදේ 8ට විතර තමයි මේ ගමන යන්න පිටත් උනේ. ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා ටිකක් එළියට ආවහම හිම වලින් වැහිලා තියෙන ලස්සන කඳු ඈතින් බලා ගන්න අපිට පුළුවන් වුණා. මට හිතුනේ ඒවා අපි එනකම් බලාගෙන ඉන්නවා කියලා. බලන්න ඈතින් පේන හිම කඳු දිහා. ඒ අතරේ වලාකුළු හිම කඩ උඩින් තියෙන ලස්සන දර්ශනත් අපිට බලා ගන්න පුළුවන් වුණා. බලන්න මේ සීනරි එක කොච්චර ලස්සනද කියලා. හරියට ඇඳලා තියෙන චිත්‍රයක් වගේ නේද? ඊට පස්සේ අපි ටිකක් දුර ගිහිල්ලා උදේට කෑම කන්න නතර කරා. පාර දිගේම තියෙනවා තැන් තැන් වල රෙස්ටින් ඒරියාස්. අපි ඒ වගේ එක රෙස්ටින් ඒරියා එක තමයි උදේට කෑම කන්න නතර කරේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් පුළුවන් නිසා අපි මෙතන තමා තෝරගත්තේ උදේ කෑම කන්න. අපේ අක්කි බබයි නංගි බබයි නම් කෑම පැත්තකින් තියලා මුලින්ම සෙල්ලම් කරන්න තමයි පටන් ගත්තේ. ඒ වගේම අපිට තව පුංචි යාළුවෙකුත් මේ ගමනේදීත් එකතු වුණා. මේ ඉන්නේ එයා. එයාත් අපෙත් එක්ක උදේට කෑම කාලා බබාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලනුත් කරා. කෑම කාලා ඉවර වෙලා අපි ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා ආතස් පාස් වලට කිලෝමීටර් 150ක් විතර තියෙනවා. වාහනයකින් යනවා නම් පැය දෙකකින් වගේ අපිට මේ ගමන යන්න පුළුවන්. මේ විදිහට ලස්සන වටපිටාවක් දිහා බලාගෙන යනකොට ගමන යන්න තියෙන කාලය නම් අපිට නිකම්ම අමතක වෙලා ගියා. යන පාර දිගේ මේ විදිහට ගංගා, වැව් ඒ වගේ දේවලුත් ගොඩක් තිබුණා. ඔන්න දැන් අපි ආතස් පාස් විලේජ් එකට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. දැන් අපි හදන්නේ දිය ඇල්ලක් බලන්න යන්න. මේ ඉන්නේ අපිත් එක්ක ගියපු කට්ටිය. ඒ වගේම අපට ඈතින් ලස්සන දේ දුන්නක් බලා ගන්නත් පුළුවන් වුණා. ඔයාලටත් පේනව නේද ඈතින් පායලා තියෙන දේ දුන්න? මේක කිවි සෝන් එකක්. ඒ හින්දා බල්ලෝ මෙතනින් එහාට අපිට ගෙනියන්න අවසර නැහැ. එදා ටිකක් වැස්ස දවසක්. ඉතින් අපි ඒ වුණාට වැස්ස කියලා බැලුවේ නැහැ. වැස්සෙම අපේ ගමන යන්න පිටත් වුණා. කායක පාක් කරන තැන ඉඳලා මේ දිය ඇල්ල බලන්න යන්න මීටර් 500ක් විතර තියෙනවා. එතකොට ගිහින් එන්න මුළු ගමනටම අපිට කිලෝමීටර් එකක් වගේ යනවා. මෙන්න මෙතන තියෙන බෝඩ් එකේ දිය ඇල්ල ගැන පොඩි විස්තරයක් අපිට සඳහන් කරලා තියෙනවා. මුලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ පාලමක් කරහා යන්න. මේ වෙලාවේ පරිසරය හරිම සීතලයි. මෙහි මම දැකපු හැම ගංගාවකම වැලි නැහැ. මේ වගේ ගල් තමයි පතුලේ තියෙන්නේ. මේ වගේ තැන් තැන් වල විස්තර කියලා දෙන බෝඩ්ස් හයි කරලා තිබුණා. මේකට යන්න තියෙන මේ හැම පඩිපෙලක්ම හදලා තියෙන්නේ ලී වලින්. ඒ වගේම හිම වැටිලා ලිස්සන හින්දා මේ විදිය දැල් ආවරණෙකුත් ලී උඩින් දාලා තිබුණා. අන්න අර ඈතින් කියන දිය ඇල්ල බලන්න තමයි දැන් අපි යන්නේ. මෙතන වතුර වලට පාට පේනවත් දන්නේ හරිම ලස්සන නිල් පාටක් තමයි තියෙන්නේ. ඇස් දෙකට පේන ලස්සන නම් ඇත්තටම වීඩියෝ එකට ගන්න බැරි වුණා. මෙන්න මෙතනින් තමයි අපි වෝටර්ෆෝල් එක පැත්තට හැරෙන්න ඕන. පොඩි කැලෑවක් මැද්දෙන් තමයි මේ පාර හදලා තිබුණේ.
මේ හැම පඩි පෙලක්ම හදලා තියෙන්නේ මේගොල්ලෝ ලී වලින්. එහෙනම් යමුකෝ දිය ඇල්ල ළඟටම අපි. මේ වීඩියෝ එක බලන ගමන් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලා හිටිනවා. දැන් නම් කන්ද නැගල ටිකක් මට මහන්සි. අපේ නංගි බබා නම් ඉස්සර වෙලාම යනවා. මේ වගේ කැලෑව මැද්දෙන් තමා මේ පාර හදලා තිබුණේ. ඔන්න දැන් අපි දිය ඇල්ල ළඟට තමා මේ ඇවිල්ලා ඉන්නේ. එතනත් මේ විදිහේ විස්තර තියෙන බෝඩ් එකක් හයි කරලා තිබුණා. අද ටිකක් වැස්ස දවසක් හින්දා දිය ඇල්ලෙත් වතුර වැඩි. බලන්න හරිම ලස්සනයි නේද? මේකට කියන්නේ ඩෙවිල්ස් පන්ච් බෝල් ෆෝල් එක කියලා. ඉතින් මේ වෙලාවේ ඡායාරූප ටිකක් ගන්නත් අපි අමතක කරේ නැහැ. දිය ඇල්ල බලලා ඉවර වෙලා අපි ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. අපි දැන් යන්න හදන්නේ පෝටර් ස්කී ෆීල්ඩ් එක බලන්න. එහෙනම් යමුකෝ මගෙත් එක්ක ඒකත් බලන්න. මේ විදියට හිම වලින් මුළු කඳු ඔක්කොම හරිම ලස්සනට වැහිලා තමයි තිබුණේ. මෙන්න මෙතන ඉඳලා තමයි අපි දවල්ට කෑම කෑවේ. මෙතනේ වුණාට අපි ගොඩක් වෙලා හිටියේ නැහැ. මොකද මේ දවස්වල වින්ටර් එකනේ. වින්ටර් එකට ඉක්මනට කළුවර වැටෙනවා. ඒක නිසා අපි ඉක්මනට ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. බලන පැත්තේ තියෙන කඳු මේ විදියට හිම වලින් වැහිලා තමයි එදා තිබුණේ. ඒ වගේම බැටළුවෝ සත්තු ගොඩාක් අපිට මේ යන පාරේ දකින්න හම්බ වුණා. පෝටර් ස්කී ෆීල්ඩ් එකට යන්න තියෙන්නේ ග්‍රැවල් පාරක. මේක නම් ටිකක් අමාරු පාරක්. මේ පාර මේ විදියට ග්‍රැවල් වලින් හදලා තියෙන්නේ මුළු පාරත් වැහෙන්නම හිම වැටෙනවා. එතකොට වාහන දෙස්සන්න පුළුවන් නිසා තමයි මේ විදියට ග්‍රැවල් පාරක් මේකට යන්න හදලා තියෙන්නේ. පෝටර් ස්කී ෆීල්ඩ් එකට ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා යනවා නම් කිලෝමීටර් 90ක්. ඒ කියන්නේ පැය එකමාරක වගේ දුරක් තියෙනවා. අපි ආවේ ආතස් පාස් විලේජ් එකේ ඉඳලානේ. එතන ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 70ක් වගේ. ඒ කියන්නේ පැයක විතර දුරක් තමයි අපි දැන් මේ ගෙවාගෙන ආවේ. කැන්ටබරි රීජන් එකේ ස්කී ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා ළඟින් තියෙන ස්කී ෆීල්ඩ් වලින් එකක් තමයි මේ පෝටර් ස්කී ෆීල්ඩ් එක කියන්නේ. අපේ නංගි බබා බැස්ස ගමන් කරේ හිම කාපු එක. ඔන්න බලන්නකෝ යා හිම කන විදිහ. එයා හිම කනවා දැකලා මටත් ආසයි හිතුණා හිම කන්න. ඊට පස්සේ අක්කල නංගිල එකතු වෙලා මෙන්න මේ වගේ ගේම් එකකුත් කරා. පොඩි අයට නම් සීතල ගාණක්වත් තිබුණේ නැහැ. මේ බලන්නකො හිමත් එක්ක කරන සෙල්ලම්. මෙතන වාහන පාක් කරගන්නත් ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම මෙතන කැෆේ එකකුයි ස්කී කරන්න ඕන කරන උපකරණ හාය කරගන්න තියෙන ෂොප් එකකුයි තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මෙතෙන්ට ආවොත් ඒ දේවල් ඔයගොල්ලොන්ට මෙතනින් 6කට ගන්නත් පුළුවන්. ඔන්න දැන් කට්ටියම එකතු වෙලා ස්නෝමෑන් කෙනෙක් හදන්න තමයි යන්නේ. කට්ටියම එකතු වෙලා මේ විදිහට ස්නෝමෑන් කෙනෙක් හදුවත් අපිට ඒක හදලා ඉවර කරගන්න නම් බැරි වුණා. මොකද මෙතන 4ට වහන හින්දා අපිට එතනින් ඉක්මනටම පිටත් වෙන්න වුණා. මෙන්න මේ විදිහට තමයි එදා අපේ දවස් ඉවර වුණේ. මං හිතනවා අපි වගේම ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා ගොඩාක් සතුටු වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වෙලා ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා
යාළුවොත් එක්ක ෂෙයා කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා හිටිනවා. අද ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න අපේ නංගි බබා. ඔන්න බලන්නකෝ. ඒගොල්ලන්ට සුබ දවසක් ගිහින්